ඔබ සීල් දිනාටම සුබ වේවා. ප්‍රියා. සියලුම දෙනාට සුබ වෙන්න ඕන. හදවතින්ම ප්‍රාර්ථනා කරන්න. හේතුව මොකක්ද දන්නවද? අපි හැමෝම දුකටපත් වෙච්ච ටික කාලයක් නෙමෙයි. මොකද මේ සුභා ධර්මයේ විසින් වෙනදට හරි අපුරු දේවල් අපිට දුන්නට මෙදා පාරේ අපිට දුන්නේ මාර දඬුවම. හැබැයි මම පොඩි මතක් කිරීමක් මතක් කරනවා. මේ දඬුවම අතරේදී මිනිස්සු ගොඩක් දුක් විඳිනවා. දඬුවම ලැබුණු මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒ අතරදී තව කොට්ටාසයක් ඉන්නවා ඒකෙන් ලාභ ප්‍රයෝජන ලබා ගන්න. අන්න ඒගොල්ලන්ටයි මේ කතා කරන්නේ. අනිත් එක තමයි මේ රටේ අපි දේශපාලකයෝ 225 දෙනෙක් පාර්ලිමේන්තුවට පත් කරුවා. නමුත් අද ඔවුන් කරන ක්‍රියාවන් සමහරුන්ගේ හරි දුකයි කනගාටුයි. අර මගේ භාෂාවෙන් කියනවා ලැජ්ජයි හිරිකිතයි. සමහර අවස්ථාවල මට හිතෙනවා උන් දුක් නොදකී කියලා. ඇයි අනේ ඔයගොල්ලෝ මේ විදිහට කරන්නේ? මොකද අසරණ වෙන්නේ මේ අපේ රටේ අපේම සහෝදර මිනිස්සු. ඔයගොල්ලන්ට පුළුවන් ඊට වැඩි වචනෙන් උන සංග්‍රහ කරන්න. ඔබ සංග්‍රහ කරන වචන ටික හදවත ගලෝගෙන යනවා. අර හිත කැඩෙනවා. දුක හිතෙනවා. එහෙම කතා කරන්න එපා. මොකද ඔයගොල්ලන්ට බලය දුන්නේ මිනිස්සුන්ව බලා ගන්න මිසක් මිනිස්සුන් නැති කරන්න නෙමෙයි. ඒක නිසා මම කියන අවධානය මේ රටේ ඉන්න සියලුම දේශපාලකයන්ට දැන් දේශපාලනය කරන්න උත්සාහ කරන්න එපා. මේකෙන් දේශපාලන වාසි ලබා ගන්න එපා. ඔබගේ ඡන්ද කැම්පේන් ඔබ ඕන විදිහකට කරගන්න. අර කාලකන්ණි වැඩේ කරගන්න එපා. අර අම්මට තාත්තට අර දරුවෝ නැති වෙලා, දරුවන්ට අම්මලා තාත්තලා නැති වෙලා, තවමත් ඉන්න හිටින්න තරක් නැති වෙලා, හරියට කන්න බොන්න නැතුව, බොන්න වතුර පොඩක් නැතුව ඉන්න මිනිස්සුන්ට ওই වගේ වැඩ කරන්න එපා. ඒක නිසා අනිත් එක තමයි මේ රටේ මිනිස්සුන්ගේ හරි අපූර්ව වැඩක් තියෙනවා. කරදරයටපත් වුණාට පස්සේ මේ මිනිස්සු ටික ඔක්කොම එකතු වෙනවා. මිනිස්සුන්ට උදව් කරනවා. නමුත් මේ රටේ ඉන්න දේශපාලඥයන්ගේ ඒක නැහැ. මොකද හේතුව ඒගොල්ලෝ අදටත් බලන්නේ එදත් අදත් බැලුවේ Tamante වාසිය ගන්න කොහොමද කියලා. ඊළඟට ආණ්ඩුව අල්ලගන්නේ කොහොමද කියලා තමයි ඒගොල්ලෝ දැන් කල්පනා කරන්නේ. දැන් කිසිම බලයක් නොතිබෙන බලයක් නොවන අපේ සාමාන්‍ය ජනතාව මේ වෙලාවේ මිනිස්සු වෙනුවෙන් සෑහෙන එක තමන්ගේ කාලය ශ්‍රමය සම්දල් පුළුවන් විදිහට උන් කැපකිරීමක් කරනවා මිනිස්සු වෙනුවෙන්. නමුත් පාර්ලිමේන්තුවේ ඉන්න මේ සමහර ඇමතිවරු කොට්ටාසයක් පක්ෂ විපක්ෂ කෙසේ වෙතත් සාමාන්‍ය රජයෙන් මේ ප්‍රතිපාදන වෙන් කරනකම් ඉන්න අවශ්‍ය නැහැ. හරි. රජයේ ප්‍රතිපාදන වෙනම වියදම් කරනවා ප්‍රියා. රජයේ ප්‍රතිපාදන දෙනකම් ඒක බලාගෙන ඉන්න ඕනේ නැහැ. දැන් තමන් පක්ෂය හරි විපක්ෂය හරි මොකේ හරි තමන්ට පුළුවන්කමක් තියෙනවා මේ වෙලාවේ මේ මිනිස්සු වෙනුවෙන් තමන්ගේ කාර්ය ශ්‍රමය කැප කරලා ඉවරලා මිනිස්සු වෙනුවෙන් වැඩක් කරන්න. ඔව් ඒක තමයි කමල්. දැන් අපි පාර්ලිමේන්තුවට පත් කරලා යවන්නේ වෙන දෙයකට නෙමෙයි. ඔවුන් එන්නෙත් වෙන දෙයකට නෙමෙයි වැඩ කරන්නේ. හරිද? ඒගොල්ලෝ හිතනවා වෙන දෙයක් නෑ. ඔබ පත් කරන්නේ මේ රටට වැඩ කරන්න. හරිද? ඔබ ඒක කරන්න. ඔබ දේශපාලනය කරන්න එපා. සමහරු කරන්නේ නෑ. මේ කරන්නේ උන්ට කියන්නේ. අනිත් එක තමයි යවන කැම පාර්සලේ පක්ෂයක සහ වෙළඳ නියෝජිතයක සහ එහෙම නැත්නම් තමන්ගේ ව්‍යාපාර නාමය ප්‍රවර්ධනය කර ගැනීමට සහ ඒවා ඇත්තටම යවන කැම පාර්සලේම වතුර බෝතලේවත් ගහන්න එපා දෙයියනේ මම කියන්නේ. මේක මාකටිං කරන්නේ මේක මේ වෙලාවේ මිනිස්සු ආපදාවට ලක්ලා ඉන්න වෙලාවක ප්‍රියාපි මිනිසුන්ට මේ උදව් කරන්න වෙලාව ප්‍රියා. අනිත් එක මාකටිං කරන වෙලාවක් නෙමෙයි අපි මාකටිං කරමු. මොකද මේ ටික ඉවර කළා මේ මිනිස්සු යථා තත්ත්වයටපත් කළා මේ මිනිස්සුන්ගේ දුකට අපි මොකද්ද කරන්න කියලා අපිට නැති වෙච්ච ජීවිත දෙන්න බෑ. නැති වෙච්ච ජීවිත දෙන්නත් බෑ ප්‍රියා. අනිත් එක තමයි දැන් කාලයක් තිස්සේ ඇදගෙන ගියානේ මේ සිංහල දෙමළ මුස්ලිම් කියලා මේ වෙන් වශයෙන් ඇවිල්ලා අපි කුලල් කාගම ඇති කරගන්න. හරිද? දැන් සෝබා ධර්මය සිංහල දෙමළ මුස්ලිම් කියලා බලලා මේවා විනාශයක් කරේ නෑ. සමස්තය ජනතාව අනිත් එක තමයි ජනතාවටම දුන්නේ. සෝබා ධර්මය විසින් දඬුවම් කරද්දී සල්ලි තියෙනවද නැද්ද දුප්පත්ද කියන එක අදාළ නෑ. අනිත් එක පක්ෂය මොකද්ද දේශපාලන පක්ෂය මොකද්ද මොන පාටද මොන ජාතියද මොන ආගමද මොන කුලියද කියලා බලන්නෙත් නෑ. දෙනකොට දඬුවම එක හැන්දෙන් ඔක්කොරම එක ටොපිය විදියට බෙදනවා. ඒක නිසා අපි මේ නැවත කියන්නේ අනිත් එක තමයි අපි ජනාධිපතිවරයා අමර කුමාර දිසානායක මැතිතුමාගෙන් කාර්යෝග ඉල්ලීමක් කරන මෙන්න මේක පුළුවන් නම් ඔබතුමා සලකලා බලන්න. මෙන්න මේක ඔබට කරන්න පුළුවන්. මොකද හේතුව තමයි මේ අපේ අහිංසක කොල්ලෝ කෙල්ලෝ ටික ගන්නවනේ හරි අමාරුවෙන් බයිසිකලයක්, ත්‍රිවිල් එක, වාහනයක්. අනේ දැන් ඒ ටික ඔක්කොම ගිහිල්ලානේ. සමහර දේවල් හදා ගන්න බෑ. දැන් මුකුත්ම කරගන්න බෑනේ. පුළුවන් නම් මේ රටට ගෙන්නන වාහන
ඒ පුද්ගලයන් හොයලා කියන්නේ ග්‍රාම සේවක මට්ටමින් පාසල ඒකම් මට්ටමින් මේ පුද්ගලයන් හොයලා ඔබට පුළුවන් නම් මේ අපිට ගෙන්නනවා මුදලටම නැවත කියන්නේ ක්‍රමවේදකින් නැවත උන්ට ගෙන්නන මුදලට මේ වාහනේ කියන්නේ කිසිම වැට් එකක් ගහන්නේ නැතුව උන්ට ලබා දෙන්න පුළුවන් නම් ඒක මං හිතන උන්ට කරන්න පුළුවන් ලොකුම දෙයක්. අනිත් එක ප්‍රියා මේ දැන් ඔය ගම් වතුර නායම් වලින් විපතටපත් ජනතාව ඉන්නෝනේ. මේගොල්ලන් සමාජයට ඉඩම නැත්තරම නැති වෙලා තියෙන්න පුළුවන්. දැන් මේ වෙලාවේ ආණ්ඩුව සතු ඉඩම් තියෙනවනේ. මම නම් කියනවා ප්‍රියා මේ වෙලාවේ ආණ්ඩුව සතු ඉඩමක් හරි නැති මිනිස්සු නෑ. නැත්තරම නැති වෙච්ච මිනිස්සුන්ට මේ වෙලාවේ එහෙම හරි සහයෝගයක් දෙන්න පුළුවන් නේද? අපි තව කාලේ ගමු. ඔව් අනිත් එක ප්‍රියා මෙහෙමයි දැන් ගම් වතුරට අහු වෙලා හරිද නාය ගිහිල්ලා ඊට පස්සේ දැන් මේ ප්‍රශ්න ටික විසඳගෙන එනකොට ඔය සර්විස් සෙන්ටර් එතකොට වාහන රිපෙයාර් කරන තැන් ඕවා තියෙනවනේ. එතකොට මේ වෙලාවේ යාළුවත් මිනිස්සුන්ට සහයෝගයක් දෙන්න ඕනේ. අර කීයක් හරි ගන්න ගාණක් ඇතිනේ. ඒ සේවාව කරලා ඒක අර මහා පරිමාණය මේ වෙලාවේ හම්බ කරන්න යන්න එපා. ඒ මිනිස්සුන්ට සහනයක් වෙන්න පොඩ්ඩක් බලන්න. ඒකත් එහෙම තමයි. මම අර කියනවා මේ හරි අපූර්ව වචනයක් කමල්. අවස්ථාවෙන් අර අවස්ථාව කාවට පස්සේ තමන්ගේ බඩමල්ල පුරව ගන්න 70කුත් ඉන්නවනේ මේ රටේ. අන්න උන්ට කියන්නේ. උන්ට අර හොඳ වචනෙන් කියලා වැඩක් නැහැ. ඔය කාලකන්ණි 70ට මම කියන්නේ වෙන මොකුත් නෙමෙයි. යකෝ බඩු මිල වැඩි කරන්න එපා යකෝ. අර මම කියන්නේ අර අනිත් වචන ඉල්ලන්නේ නැහැ. අනිත් පවුනේ මිනිස්සු. යකෝ මුන් මාර විදියන කොවිඩ් දවස්වල මාස් එක මාගන්න. මාස් එක කීයද විකුණන්නේ? ඔව්. දැන් එලෝලු ටිකට අරිනවා. යකෝ මේක මාර කැත වැඩක් නේ යකෝ. යකෝ මිනිස්සු කරදරයටපත් වෙච්චලා මිනිස්සු ඔක්කොම දුක් වෙච්ච වෙලාවේ යකෝ මුන් ඒකෙන් හම්බ කරගන්න. දැන් ප්‍රියා මේ දැනටත් ඔය මාධ්‍ය නිවේදන නිකුත් කරලා තියෙනවා මේ කළු කඩකාරයන්ට කියන්නේ වෙළඳ ව්‍යාපාරිකයින්ට අර දෙන මිලට වැඩිය විකුණන්න එපා කියලා. ඉතින් ඒ තියෙද්දි මේ විකුණනවා. අනිත් එක තමයි දැන්. ඒ බලධාරීන් මේ නිහඬ වෙන්නේ තමයි. නෑ බලධාරීන්ට දැන් ওই ගැන බලනකොට වැඩිය බලන්න ගොඩක් දේවල් තියෙනවනේ. අපි කියමු මේ ප්‍රජාවට මේ මිනිස්සුන්ට මේ විලඳුන්ට කියමු. අර සාධාරණ විලඳු ඉන්න පට්ට විදියට නෝ. සාධාරණ විලඳු ඉන්නවා ප්‍රියා. නමුත් මේකෙන් මේ කඩා වඩාක දැන් ආවා බලන්න කැරට් කිලෝ එකක් කීයද? අල කිලෝ එක දැන් බලන්නකෝ දැන් සමහරවල් මේ ගම් වතුර ගිහිල්ලා ගෙනාපු කිලෝ ටික මුන් වැඩි කරපු විදිය. හරි අපි වැඩිය කතා කරන්න ඕනේ නෑ. ඒවා ඉතින් මේ මැරෙන්න පෙර සහ මැරුණට පස්සේ වලට හෙන ගහන වැඩ මේ ඔය වගේ ගණන් වැඩි කළ මිනිස්සුන්ට දෙන එක. මේ හරි එන. අපි අද වැඩි කාලයක් ගන්න. ප්‍රියා මේ වැඩි කාලයක් ගන්න ඕනේ නැහැ ප්‍රියා. තව කාරණා දෙකක් තියෙනවා. දැන් මේ ගම් වතුරත් එක්ක යනකොට පොඩ්ඩක් ප්‍රියා ආතල් ගන්න කොට්ටාසියකුත් ඉන්නවා ඔය ඇස්සේ. ප්‍රියා හැමෝම දැකපු නොදකපු වීඩියෝ එකක් තියෙනවා. මම හිතන්නේ ප්‍රියා දැක්කද කියලා. ප්‍රියා බලමුද මේ වීඩියෝ එක? බලමු. මුදියගේ ඉතින් මේක වලද එස්කලේ කල් නැගිටලා ඉතින් නෑ මහත්තයා වුණාට නැගිට එක මං අයියෝ පාට අම්මව දාලා ජීවිත බේරුව විතරයි පිළිගන්නේ අයිය රංසභාගේ ඔය රෝද පුටුවේ අනිත් රෝද පුටුව හැබැයි මං තල්ලි දිලා කියන පොළමේ ඔයගේ මිනිස්සු මල දීපු දායද වල ඔලද මේ සිරප් බෝතල් ගත්තේ මං කිව්වා සිරප් ජීවිත බේරු පිටටි මේ අයියගේ ජීවිත ගිය බෙරගයි ජීවිත ඉතින් මේ පෞද්ගලිකම පණිවිඩ ලබා දුන්නේ මෙයාගේ ඔක්කොම ටික අහකට දාලා මෙයා දුවල ගිහින් දුන්නා. එතෙන් දැස්සේ සමහර වතුරට මෙයාගේ ටික අවුල් ගියේ මෙයා පාන්දර දෙකයි මාත් ඔයා තමයි මුළු ගමටම නිවුස් එක දුන්නේ. මෙයා වයසට අයව ගිහිල්ලා ස්ථානගත කරලා එනකොට මෙයාගේ ජීවිත ටික මෙයාගේ ඔක්කොම ටික නාස්ති වෙලා ගිහිල්ලා ඔයාට ඔය දේවල් ලැබෙයි කවදාද? ඔව් ඒවා තියෙයෝ. ඔය දේවල් කවදාද ලැබෙයි ඔයාලට? මෙයාගේ උඹට නෑලක්වත් කන්නේ මස් මාළු මොකුත් කන්නේ නැති මිනිස්සෙක් ඉතින්. අයියා විතරයි. මට හරි අමුතු දෙයක් කියන්න හිතුණා. අතිගරු ජනාධිපතිතුමනි පුළුවන් නම් මේ වීඩියෝ එකේ ඉන්න මේ මිනිස්සයාට වියක් හදලා දෙන්න. හේතුව තමයි ගෙවල් 100ක් බේරගත්තු තමන්ගේ ගේ අහිමි කරගත්තු එක මිනිස්සෙක් ඉන්න නැති නේද? හරි සංවේදී කතාවක් ඒක. ඔබතුමා මේක බලන්න. මම අනික් කට්ටියටත් කියනවා ආදර්ශයට ගන්න පුළුවන් මිනිස්සුත් ඉන්නවා මේ අතර. තමන්ගේ ගේ ඇතෑරලා තව ගෙවල් 100ක් බේරගන්න ගෙයින් ගෙට ගිහින් ඌද්දන්න තරම් ඒ ගෙදරේ අනිත් ගෙදරේ මිනිස්සු බහින්නේ වතුරටන. ඒ දීපු දැනුම් දීම වටිනාකමක් කරන්නේ. හැබැයි මෙයා ඒ මිනිස්සුගේ ජීවිත ටික බේරලා එන මේ මිනිස්සයාගේ නිවස අන්තිමේ නෑ ප්‍රියා. නිවස කඩන් වැටලා. නිවස කඩන් වැටලා. ඒක තමයි කනගාටු. හැබැයි හරි සතුටුයි.
මිනිස්සුගේ ජීවිත බේරගන්න තමන්ගේ නිවස තමන්ගේ බඩු මුට්ටු සියලුම දේ අයින් කරගත්තු මේ මිනිස්සයා හැබැයි කවදාරි අර කියනවා නේද ඔය එක එක දේවල් කරලා දෙවිවරු වෙන්න ඕනේ කියලා. දෙවි කෙනෙක් වෙන්නත් බැරි කමකුත් නැති වෙයිනේ. අපේ නම් මෙහෙම කරමු නේද අපි රජයෙන් ඉල්ලන්න තියෙන දේ තමයි මේ මිනිස්සයාට නිවසක් අපි දෙන්න කියන කාරණාව. කොහොම නිවාස හදලාදී අපි විශේෂයෙන් අපි කියන මේ කැපවීමක් කර මිනිස්සුන්ට වටිනාකමක් දෙන්න. හරිද? මේකේ වටිනාකමක් දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. අනිත් එක තමයි පාර්ලිමේන්තුවේ හිටපු මහත්වරුන්ටත් අපි කියනවා ආදර්ශමත් කට්ටියගේ ටිකක් බලන්න මේ වගේ දේවල්. හරි හොඳයි. මොකද ඔබතුමාලාට 225න් බලන්න ඕනේ ඔබ. මේ මිනිස්සයා මස් මාළු කරවල බිත්තරයක්වත් කන්නේ නැති මිනිස්සෙක් කියලා තමයි කියන්නේ. ඒක නිසා මම ඔයගොල්ලන්ගේ නැවත ඉල්ලන්නේ මිනිස්සුන්ටත් මම කියනවා මේ මිනිස්සුන්ටත් කියනවා. දැන් මේ වගේ මිනිස්සු රටේ ඉන්න එක රටට සම්පතක් අපිටත් සම්පතක්. ඒ මිනිස්සු රැක ගැනීම අපි හැමෝගෙම වගකීම. අනිත් එක තමයි අපි මේ ඔයගොල්ලන්ට කියනවා අපි මේ කරදරේට අහු වෙලා ඉන්න අපේ ආදරණීය මිනිස්සුන්ට කියනවා පරිස්සමින් ඉන්න. හරිද? තවත් පරිස්සමින් ඉන්න අපිට හරි දුකයි. හරි කනගාටුයි. මොකද අර සමහර අවස්ථාවලදී තමන්ගේ දරුවෝ දෙන්නම අල්ලගෙන දරුවෝ දෙන්න නැති වෙනකොට තාත්තගේ හදට වෙන වේදනාව ඒක අපිටත් දැනෙනවා. ඒක හරි දුකයි. ඉතින් අනේ දෙවියනේ මිනිස්සුන්ට අපිට ජීවිත දෙන්න බෑ. නමුත් හිත සෝබා ධර්මයෙන් අපිට මොකද්ද දඬුවම් කරයි කියලා අපි දන්නෙත් නෑ. අපි කාට හිට මොනෝ වෙයිද කියලා අපි දන්නෙත් නෑ. අපි මේ ප්‍රියා මේ මොහොතේ මේ වීඩියෝ එක කරන්නේත් අර views එන අරමුණ නෙමෙයි සමාජයට පණිවිඩයක් දෙන්න ඕනේ. අනිත් ඒක නිසා අපි ප්‍රාර්ථනාවක් කරමු. අපේ රටට විතරක් නෙමෙයි ලෝකෙ තියෙන සියලුම රටට ආපදා වලින් නැති වෙන්න කියලා. ආපදා මේ තත්ත්වය නැතිව යහපත් තත්ත්වයට රට ඇති වෙලා මිනිස්සුන්ට ලෝකයේම මිනිස්සෙකුට මේ දේවල් නැති වේවා කියන අපි ප්‍රාර්ථනා කරමු. මේ වෙලාවේ මේ අපිට විදේශ රටවලුත් උදව් කරන්න දැන් බලාපොරොත්තු වෙනවා. හරි ඒක නිසා මේ අපි ප්‍රාර්ථනා කරමු සියලුම දෙනාටම අර අසනීප තත්ත්වෙන් ඉන්න කට්ටිය සුව වේවා. හරිද? අනේ මේ සියලුම දෙනාටම ඉක්මනින් තමන්ගේ තත්ත්වයට එන්න හැකිම උඩුවන් තරම් ඉක්මනින් තමන්ගේ තත්ත්වයට එන්න ලැබේවා. අපි හදවතින් ප්‍රාර්ථනා කරන්නේ ඉතරයි. එනං ගොල්ලන්ට බුදු සරණයි දිවි පීඨයි කියලා අපි මේ අද සුවචන සුවල්පයක් මෙතනින් අද නවත්තමුනේ. හරි එහෙනම් සිද්ධානටම සුබ වෙන්න ඕන. සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන හදවතින්